ආයුබෝවන් කියලා පිළිගන්නව ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම ආවේ පිටි අනානේ ඉන්නේ නැතුව, තෙල් පොඩ්ඩක්වත් දාන්නෙත් නැතුව උදේට කන්න පෝෂණයෙන් වැඩි කෑමක් ඉක්මනටම හදාගන්න විදිය අරගෙන. එහෙනම් අපි ඉක්මනටම යමුකෝ වීඩියෝ එකට. මුලින්ම බ්ලෙන්ඩර් කප් එක අරගෙන පරිප්පු ග්‍රෑම් 50කුයි වටාන ග්‍රෑම් 70කුයි එකතු කරගන්න. ඔයාලා මේක හදන්න කලින් පරිප්පු ටිකයි වටාන ටිකයි පැය භාගයක් විතර පෙඟෙන්න දාලා අරගන්න. එතකොට අපිට බ්ලෙන්ඩ් කරගන්න ගොඩාක් ලේසියි. ඊළඟට මේකටම පොඩි කරපිංචා දෙකක කොළ, කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, කපාගත්ත සුදු ලුණු බික් 4ක්, කපාගත්ත අමුමිරිස් කරල් 2ක්, සුද්ධ කරගත්ත පොඩි ඉඟුරු කෑල්ලකුත් අරගෙන කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දාලා වතුර පිරිස කෝපයකුත් එකතු කරගෙන ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මේ වගේ භාජනයක් අරගෙන තෙත හාල් පිටි ග්‍රෑම් 250ක් එකතු කරලා අපි හදාගත්ත මිශ්‍රණයත් එකතු කරගෙන මේ ගමන්ම කපාගත්ත ලීක්ස් ගහකින් භාගයක්, කපාගත්ත පොඩි කැරට් අලයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි එකමාරක් දාලා බටර් ටිකකුත් මේ ගමන්ම එකතු කරගෙන ඔක්කොම ටික මේ වගේ ටිකක් මිශ්‍ර කරගන්න. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ අපි වතුර පොඩ එකතු කරගන්න ගමන් ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඔයාලා මේකට මේ වගේ වතුර හෙමින් දාන ගමන් ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න. එතකොට අපිට හොඳ රසට මේක හදාගන්න පුළුවන්. මිශ්‍රණය මෙන්න මේ ගානට එනකන් වතුර වැඩි නොකර ටිකක් උකුවට හදාගන්න. ඊළඟට මේ වගේ තැටියක් මද ගින්දරේ ලිපේ තියලා බටර් ටිකක් දාලා තුනී කරගන්න. බටර් ටික හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේ වගේ දාගෙන ටිකක් තුනී කරගන්න. මේ ගානට තුනී කරගෙන විනාඩි 3ක් විතර එක පැත්තක් හොඳට තැම්බෙන්න තියලා තියාගන්න. විනාඩි 3කට පස්සේ මේ වගේම අනිත් පැත්ත හරවගෙන මේ පැත්ත විනාඩි 3ක් තැම්බෙන්න තියලා තියන්න. දෙපැත්තම විනාඩි 3 ගාන තැම්බුණාට පස්සේ මේ වගේ දෙකට නවාගෙන එක පැත්තක් විනාඩි 2 ගාන තඹ ගන්න. එතකොට අපිට මේක තැම්බෙන්න යන සම්පූර්ණ වේලාව විනාඩි 10ක්. දෙපැත්තම මේ ගානට ආවට පස්සේ ලිපෙන් අයින් කරලා රස බලන්න තමයි තියෙන්නේ. මේක නිකන් උනත් කන්න පුළුවන් නිසා උදේට ඉක්මනටම හදාගෙන රස බලන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා අපිටත් කියන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.